සහෝදරවරුනි මේ දවස්වල දැන් ලොකු කතා බහකට ලක් වෙලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. ඔව් ඇත්තටම ඉතින් රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. දැන් පවතින ක්‍රමයේ තුලම හැමදාම ජීවත් වෙන්න නම් ආණ්ඩුවක් පවතින්න ඕනේ නැහනේ. ආණ්ඩුවක් පත් වෙන්නේ ආණ්ඩුව තුල පහුගිය කාලවල සිදුවෙච්ච වැරදි තියෙනවා නම් අධ්‍යාපනයේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න තමයි. ඒවා නිවැරදි කරලා නව චක්‍රලේඛන ගෙනල්ලා නව සංශෝධන ගෙනල්ලා අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීම ආණ්ඩුවක වගකීමක්. ඉතින් මේ වෙලාවේ මම හිතන්නේ අධ්‍යාපන ඇමතිතුමිය ඒ වගකීම කරට අරගෙන මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන හැඟීම අතීතයේ ඉඳලම මිනිස්සුන්ගේ හිතවල තිබ්බා. මොකද මේ රටේ මේ අධ්‍යාපන ක්‍රමවේදය තුල ළමයින්ව සූරා කෑමකට තමයි ලක් වෙන්නේ. ළමයින්ට පාසල් අධ්‍යාපනය තුල රටේ අධ්‍යාපන සිලබස් එක කවර් කරගැනීමේ හැකියාවක් නැහැනේ. ඒකෙන් මොකද්ද වෙන්නේ? මේ ටියුෂන් ගුරුවරු තනිකරම ළමයින්ගේ දෙමව්පියෝ හුරාගෙන කෑමක් තමයි සිද්ධ වෙන්නේ. නිකමට අවධානය යොමු කරලා බලන්න. දැන් උසස් පෙළ කරන ළමයෙකුට මාසයකට සාමාන්‍යයෙන් විෂයන් 3යි සාමාන්‍යයෙන් පොදු පරීක්ෂණයට ක්ලාස් ගියේ නැහැ කියන්නකෝ. ඉංග්‍රීසි ජෙනරල් ඉංග්‍රීසි වලට සමග විෂයන් 4කට ක්ලාස් ගියොතින් එක ක්ලාස් එකකට ෆිසිකල් ක්ලාස් වශයෙන් හෝ ඔන්ලයින් වශයෙන් තියරි පේපර් රිවිෂන් කියලා ක්ලාස් 3ක් යනවා. ඒ ක්ලාස් 3 සාමාන්‍ය අවම ගාස්තුව රුපියල් 7000ක් විතර වෙනවා. 7000ක් 8000ක් විතර වෙනවා මේ එක විෂයක ක්ලාස් 3 කවර් වෙනකොට. ඉතින් ඔය වගේ ක්ලාස් විෂයන් 3ට යනකොට රුපියල් 20000ක් 21000ක් විතර අවශ්‍ය වෙනවා. එතකොට ඒ ළමයාගේ ක්ලාස් එකට යන ප්‍රවාහන ගාස්තු කෑම වියදම් ඒ ටික බලනකොට මාසෙකට රුපියල් 40000ක් විතර එක ළමයෙක්ගේ උසස් පෙළ අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන්ට වියදම් කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රමය හරිද? මේ ගෙදර අපේ රටේ ආර්ථිකය කඩා වැටලා තියෙන්නේ. පවුලක ආර්ථිකය කඩා වැටලා තියෙන්නේ. මේ මිනිස්සු හැමදාම දුක්ඛිතව ජීවත් වෙන්නේ මෙන්න මේ අධ්‍යාපන ක්‍රමයේ තුල. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුමයි. ඉතින් මම හිතනවා මේ ආණ්ඩුව පැහැදිලිව මේ ප්‍රශ්නේ දැකලා ඒ වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනල්ලා අධ්‍යාපනයේ කාලය වෙනස් කරලා යම්කිසි වැඩපිළිවෙලක් හදන්න උවමනාවක් තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියලා පේනවා. ඉතින් මේ කටයුතු කිරීමේදී යම් මේක ඇත්තටම ඇමතිතුමිය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගන්න තීන්දුවවලදී යම් අඩුපාඩු යම් ප්‍රශ්න අඩුපාඩු සිදු වෙන්න පුළුවන්. ඒක මනුස්ස ස්වභාවයනේ. ඉතින් හැබැයි අඩුපාඩුවක් වුණාම දැන් ඒකේ අඩුපාඩුව දැකලා නිවැරදි කරන්න හදනකොට දැන් මේක ආයි විවේචනය කර මේක හොදාර මඩේ ගහනවා කියලා කියන්න වගේ එහෙම අවශ්‍ය නැහැ. මේක අඩුපාඩුවක් වුණා. ඒක දැන් ආණ්ඩුවත් පිළි අරගෙන තියෙනවා. ඒක අධ්‍යාපන ඇමතිතුමියත් පිළි අරගෙන තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැන් ඒක අවශ්‍ය වැඩ කටයුතු ටික සිදු කරමින් පවතිනවා. ඉතින් ඒක නිවැරදි කළා මේ ප්‍රතිසංස්කරණ ටික අතුලත් කළා අනාගත දරුවන්ගේ යහපත වෙනුවෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටික සිදු විය යුතුයි. ඉතින් ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඒක විවේචනය කිරීමේ අයිතිය තියෙනවා. විවේචනය කළා නිවැරදි දේ කරගන්න ඕනි. නමුත් ආණ්ඩුව මේකෙන් මේ ගෙදර යා යුතුය. එහෙම නැත්නම් ඉල්ලා යුතුයි කියන එහෙම අවශ්‍ය නැහැ. මොකද අවුරුදු 6කට ආණ්ඩු බලයක් ආව නම් අවුරුදු 5කට පාර්ලිමේන්තු බලයක් ආව නම් ඒක මහජන ඡන්දයෙන් මහජනතාවගේ රටේ සල්ලි වියදම් කරලා මේක මේ මැතිවරණ තියන්නේ. ඒ කාලය තුල මුළු රටේ ජනතාවම දැනගන්න ඕනි ඒ ආණ්ඩුවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන රට සංවර්ධනය කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා මිසක් එහෙම නැතුව මේ ආණ්ඩු ඉල්ලා යුතුයි මේ ඇමතිතුමි ඉල්ලා යුතුයි කියන එහෙම නෙමෙයි. අඩුපාඩුවක් වුණා මේක නිවැරදි කරගන්න සහයෝගය ලබා දෙන්න. සහයෝගය ලබා දීලා මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළා හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් මේ ළමයින්ට සහ දෙමව්පියන්ට බරක් නොවන අධ්‍යාපන ක්‍රමවේදයක් හදාගන්න උදව් කරන්න. ඒක තමයි රටේ විය යුත්තේ. මම හිතන්නේ මේ ගැන තව දුරටත් කතා කර යුතුයි. කතා කරන්න ඕන තැන් තියෙනවා ගොඩක්. නමුත් මම මේ කෙටියෙන් මේ වීඩියෝ ඉවර කරනවා. මේකේ තව දුරටත් සාකච්ඡා කරන්න ඕන තැන් අපි සාකච්ඡා කරමු. මේක මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි. සිදුවිය යුතුයි. මේ අධ්‍යාපන ක්‍රමය තුල වෙන්නේ දෙමව්පියෝ සහ ළමයා හුරා කෑමක්. ඉතින් පාසල් අධ්‍යාපනය තුල පාසලට ගිහිල්ලා ළමයා දවසම මහන්සි වෙලා ඒ ලබන අධ්‍යාපනය විභාගයකට මුහුණ දෙන්න සිලබස් එක කවර් කිරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් රජය වෙනම මුදලක් වියදම් කරනවා. ගුරුවරුන් වෙනුවෙන් ලොකු පඩි ගෙවනවා. ඉතින් එහෙම කරලත් අන්තිමට ළමයාගේ උසස් පෙළ විභාගයට අවශ්‍ය ළමයා සූදානම් කර ගැනීමට සිලබස් කවර් කරගන්න බෑ. ඒක ගොඩක් දුරට කරන්නේ ටියුෂන් වලින්. ඉතින් ටියුෂන් වලින් ඒක කරනකොට ලොකු මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. ඉතින් එහෙම කළත් උසස් පෙළ විභාගයෙන් ඒ විෂයන් වලින් ළමයි කී දෙනාද කැම්පස් එකට යන්නේ. ඉතින් පැහැදිලි අනාගතයක් තියෙන්නේ ඒ ළමයි කී දෙනාටද?
ඉතින් එහෙම නම් පස්සේ අර අවුරුදු දෙකක් දෙමව්පියෝ එක කන්නේ බොන්නේ නැතුව ඒ වියදම් කරන මුදලට ප්‍රතිඵලයක් ලැබෙනවද? ඉතින් මේ ගැන ඇත්තටම ගැඹුරින් හිතන්න ඕනේ. රජය මේ ගැන ලොකු අවධානයක් යොමු කරලා ඒ අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළා ඉක්මනින්ම මේ රටේ අනාගතය දැන් උසස් පෙළ කරන ළමයෙකුට එතනින් එහාට පැහැදිලි මේ අනාගතයක් පේන්න තියෙන්න ඕනේ. ඒ ළමයා උසස් පෙළ කරා කියන්නේ එතනින් එහාට ඒ ළමයාගේ අනාගතේ ඒ යන්න ඕන ගමන ඒ වියදම් කරන මුදලත් එක්ක බැලුවම රටේ පවුලේම ආර්ථිකය ඒ වෙනුවෙන් ආයෝජනය කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙනකොට ඒ ළමයා හදිසියෙම උසස් පෙළ කරලා උසස් පෙළෙන් පස්සේ ගෙදර නවතින්න වුණොත් රැකියාවක් නැති වුණොත් ඒ ළමයාගේ මුළු පවුලම එතනින් අනාථ වෙනවා. ඉතින් ඒ හින්දා මේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ තමයි හැමදේම නිවැරදි වෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මනින්ම ගේන්න සහ මේ ක්‍රමවේද නිවැරදි කළා හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් තුලින් ළමයින්ගේ අනාගතය සැකසුම් කරන්න අවශ්‍ය හයිය ශක්තිය රජයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. සුබ දිනාටම සුබ දවසක්. සියලු දෙනාටම සුබ දවසක්.